සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. ඔන්න අදත් ඊශ්‍රායල් රාජ්‍ය සඳහා වාණිජ හා සේවා අංශයෙන් අයදුම් කරපු අපේ සහෝදර සහෝදරියෝ වෙනුවෙන් මම විශේෂ වීඩියෝ එකක් අරගෙන ආවා. විශේෂයෙන්ම වාණිජ හා සේවා අංශයට අයදුම් කරපු ඔයාලා නොදන්නා සහ දැනගත යුතු එහෙමත් නැත්නම් යෝග්‍යතා පරීක්ෂණයට මුහුණ දිය යුතු ආකාරය සහ යෝග්‍යතා පරීක්ෂණය සඳහා අහන එහෙම නැත්නම් ඔවුන් බලාපොරොත්තු වන සියලුම කරුණු මේ වීඩියෝ එක හරහා ඔබ දැනුවත් කිරීම තමයි මේකේ අරමුණ වෙන්නේ. ඉතින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා මේ වෙනකොට සම්මුඛ පරීක්ෂණ පවත්වමින් යනවා වාණිජ හා සේවා අංශය සඳහා. මේ සඳහා කොටස් දෙකකින් සමන්විත වෙනවා මෙම පරීක්ෂණය. මේ සම්මුඛ පරීක්ෂණය ඔවුන් සිදු කරන ආකාරය සහ එයට සූදානම් විය යුතු ආකාරයත් ඊට මුහුණ දිය යුතු ආකාරයත් මේ වීඩියෝ පටයේදී ඔබ දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් ප්‍රථමයෙන්ම මෙම සම්මුඛ පරීක්ෂණය කලින් කිව්වා වගේ කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි යෝග්‍යතා පරීක්ෂණය. ඔබගේ ශාරීරික යෝග්‍යතාවය කුමන මට්ටමකින් තියෙනවද කියන එක තමයි බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම මෙවර යෝග්‍යතා පරීක්ෂණ සඳහා පිරිමි අයදුම්කරුවන්ට කිලෝමීටරයක් විනාඩි 8ක් ඇතුළත දුවන්න ඕනේ. ඇත්තටම මේ ෆිසිකල් ටෙස්ට් එකත් ලෙහෙසියෙන්ම පහසුවෙන්ම සමත් වෙන්න පුළුවන් පරීක්ෂණයක් වුණත් බොහෝ වෙලාවට මේ පරීක්ෂණය අසමත් වන පිරිස් අපිට දකින්න ලැබුණා පහුගිය සම්මුඛ පරීක්ෂණ වලට ඉදිරිපත් වුණු කාර්යය දැක්කාම. ගැහැණු අයදුම්කරුවන් සඳහා මේ වෙනුවට ලබා දෙන පරීක්ෂණය වෙන්නේ කිලෝමීටරයක දුරක් විනාඩි 10ක් ඇතුළත දිවීම. විශේෂයෙන්ම මතක තියාගන්න ඕන කාරණාවක් තමයි ගැහැණු පිරිමි අයදුම්කරුවන් දෙගොල්ලම පසුගිය වාරවලදී පැවැත්වුණු මෙම යෝග්‍යතා පරීක්ෂණයේදී අදාළ දුර ප්‍රමාණය අදාළ කාල සීමාව තුළ ඇවිදගෙන ඇවිල්ලා අවසන් කරත් ඔවුන්ව පාස් කරා සමත් කරා. නමුත් මෙවර යෝග්‍යතා පරීක්ෂණයේදී එහෙම කරන්නේ නැහැ. අනිවාර්යයෙන්ම මේ කාලය තුළත කිසිම මොහොතක ඇවිදගෙන එන්න බෑ. එහෙම ඇවිදගෙන ආවොත් එහෙම ඔවුන් ඩිස්ක්වොලිෆයිඩ් වෙන්න හේතුවක් වෙනවා. ගැහණු අයදුම්කරුවන් ඔවුන්ට ලැබෙන කිලෝමීටරයක දුර විනාඩි 9යි තප්පර 59ක් ගියත් ඒ කාලය ඇතුළත ඔවුන් දුවගෙන එන්න ඕනේ. එහෙම නැත්නම් පිරිමි අයදුම්කරුවන් කිලෝමීටරයක දුර විනාඩි 7යි තප්පර 59ක් ගියත් ඒ කාල සීමාව තුළ ඔවුන් දුවගෙන එන්න ඕන. කිසිම මොහොතක ඇවිදගෙන එන්න බෑ. එහෙම වුණොත් එහෙම ඔවුන් මෙම පරීක්ෂණය අසමත් වෙනවා. ඒක අනිවාර්යයෙන්ම මතක තියාගන්න. ඊළඟට පිරිමි අයදුම්කරුවන් සඳහා ලැබෙන පරීක්ෂණය වෙන්නේ කිලෝග්‍රෑම් 30ක් බර ඇති වැලි කොට්ටයක් පිටමත තබාගෙන යන්න ඔසවාගෙන යන්න මීටර් 100ක දුරක්. ගැහැණු අයදුම්කරුවන්ට මීටර් 100ක දුරක් කිලෝග්‍රෑම් 20ක බර වැලි කොට්ටයක් ඔසවාගෙන යන්න තමයි තියෙන්නේ. ඉතින් මේ පරීක්ෂණය නම් බොහෝ වෙලාවට කිසිම කෙනෙක් අසමත් වෙන්නේ නැහැ. යම් කිසි ශරීරාබාධයක් තිබුණොත් ඇරෙන්න හැමෝම වගේ මේ පරීක්ෂණය සමත් වෙනවා. ඊළඟට අවදානම් සහිත පරීක්ෂණය තමයි පුෂ් අප්. පුෂ් අප් 20ක් කරන්න ඕනේ විනාඩියක් ඇතුළත. එතකොට මේ පරීක්ෂණයේදී බොහෝ වෙලාවට සැලකිය යුතු ප්‍රමාණයක් අයදුම්කරුවන් අසමත් වීම පහුගිය සම්මුඛ පරීක්ෂණ දිහා බලපුවාම අපිට කියන්න පුළුවන්. ගැහැණු අයදුම්කරුවන් සඳහා මේ වෙනුවට ලැබෙන්නේ නී පුෂ් අප් කියන පරීක්ෂණය. ඉතින් නී පුෂ් අප් විනාඩියක් ඇතුළත 15ක් කරලා පෙන්නන්න ඕනේ. ඉතින් මම විශේෂයෙන්ම කියනවා ගැහැණු පිරිමි අයදුම්කරුවෝ දෙගොල්ලොන්ටම මේ පරීක්ෂණය සඳහා කිසියම් පෙර සූදානමක් වෙලා යන්න. මොකද අපරාධේ නැත්තම් හරිම ලේසි යෝග්‍යතා පරීක්ෂණ කිහිපයක් තියෙන්නේ. ඔබගේ දරා ගැනීමේ හැකියාව යම් තාක් දුරකට හදා ගන්න පුළුවන්, වර්ධනය කර ගන්න පුළුවන්. ඔබ නිවසේදී යම් තාක් දුරකට හරි පෙර පුහුණු වීමක් කරලා ගියොත්. ඒ නිසා අපරාධේ මේ අවස්ථා ටික අහිමි කර ගන්න එපා. හරිම ලේසි පරීක්ෂණ කිහිපයක් ඔබට ලැබෙන්නේ. ඉතින් විශේෂයෙන්ම මේ වීඩියෝ එකේදී යෝග්‍යතා පරීක්ෂණයටත් වඩා මම ප්‍රමුඛත්වය දෙන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා මෙම යෝග්‍යතා පරීක්ෂණ සමගම සිදු කරනු ලබන තාක්ෂණික දැනුම සහ කුසලතාවය මැනීම සඳහා සිදු කරන පරීක්ෂණය මොන වගේ දේවල්ද ඔබගෙන් අහන්නේ, මොන වගේ දේවල් වලටද ඔබට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් තමයි මේ වීඩියෝ එකේදී මම විශේෂයෙන්ම කතා කරන්න සූදානම් වෙන්නේ. හරි. එතකොට මේ කුසලතා සහ තාක්ෂණික දැනුම පරීක්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණය ප්‍රධාන වශයෙන් කොටස්
6කට බෙදලා තියෙනවා. එතකොට මේ කොටස් 6 එහෙම නැත්නම් මේ පරීක්ෂණ 6න් ඔබට සිද්ධ වෙනවා පරීක්ෂණ දෙකකට මුහුණ දෙන්න. එක පරීක්ෂණයක් විනාඩි 5ක පරීක්ෂණයක්, අනිත් පරීක්ෂණය විනාඩියකට අඩු කාල සීමාවක් වගේ තියෙන කෙටි පරීක්ෂණයක්. ඉතින් කොහොම වුණත් ඔබට පරීක්ෂණ දෙකකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා මෙම පරීක්ෂණ 6න්. මම පැහැදිලි කරන්නම් මොනවද මේ පරීක්ෂණ 6 එහෙමත් නැත්නම් මේ ටෙස්ට් 6 මොනවද කියලා ඔබට මම එකින් එක පැහැදිලි කරලා දෙන්නම්. ඔබ හොඳින් මතක තියාගත යුතු කාරණාවක් තමයි මම මේ වීඩියෝ එකේදී ටෙස්ට් 1, ටෙස්ට් 2, ටෙස්ට් 3 කියලා නාමකරණය කරත් මේ විදිහට නෙවෙයි සමග පරීක්ෂණයේදී ඔබට ලැබෙන්නේ. ඔබේ පහසුව සඳහා තේරුම් ගැනීම පහසුව සඳහා පමණයි මම මේ විදිහට නාමකරණය කරන්නේ. ඉතින් පළවෙනි ටෙස්ට් එක විදිහට ඔබට ලැබෙනවා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ඔවුන් ලබා දෙනවා බිල්ඩින් බ්ලොක්ස් වලින් හදපු කෝච්චියක් විවිධ කලර්ස් පාවිච්චි කරලා. ඉතින් ඒ වගේම බ්ලොක්ස් ටිකක් ඔබට ලබා දීලා තියෙනවා. ඒ බ්ලොක්ස් පාවිච්චි කරලා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විසින් ලබා දීලා තියෙන ඒ කෝච්චියට ගැලපෙන ඒ ස්වරූපයට ගැලපෙන විදිහට නැවත එවැනිම කෝච්චියක් ප්‍රතිනිර්මාණය කිරීම තමයි පළවෙනි ටෙස්ට් එක ඇතුළේදී පළවෙනි කාර්යක්‍රම විදිහට ඔබට ලැබෙන්නේ. දෙවෙනි ක්‍රියාකාරකම විදිහට ඔබට ලැබෙනවා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ලබා දීලා තියෙනවා කලර්ස් 6ක් පමණ භාවිතා කරපු ගණක රාමුවක් පිළිවෙලට සකසපු. ඊට අමතරව ඔබට ලබා දීලා තියෙනවා ඒ කලර්ස් මාරු කරලා ලබා දීපු ගණක රාමුවක්. ඔබට තියෙන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ඔවුන් ලබා දීලා තියෙන ඔරිජිනල් ගණක රාමුවේ හැටියට නැවත ප්‍රතිනිර්මාණය කරලා ඉදිරිපත් කිරීම. ඊට පස්සේ ඔබට ලැබෙනවා පළවෙනි ටෙස්ට් එකේ තුන්වෙනි ක්‍රියාකාරකම විදිහට පළතුරු වගේ විවිධ හැඩතලවල තියෙන ෂේප්ස් ටිකක් හම්බෙන්නේ. මම හිතන විදිහට මේ ටිකට හම්බෙන්නේ ප්ලාස්ටික් පළතුරු වගේ දේවල් ටිකක්. මේක කොටස් දෙකකට කරලා තියෙන කෑලි දෙකකට කරලා. ඉතින් මේ හැඩතල එහෙම නැත්නම් පළතුරු නියමිත හැඩයට අලවන එක, ෆික්ස් කරන එක තමයි ඔබට කරන්න තියෙන්නේ. පළවෙනි ටෙස්ට් එකේ අන්තිම ක්‍රියාකාරකම විදිහට ඔබට හම්බ වෙන පෙට්ටි දෙකක්, කාඩ්බෝඩ් පෙට්ටි දෙකක්. ඒකේ දිග, පළල, උස නිවැරදිව මැනලා කියන එක තමයි ඔබ ඊළඟට ඔබට මුහුණ දීමට සිදුවෙන අභියෝගය. එහෙමත් නැත්නම් පරීක්ෂණය. ඉතින් හරිම ලේසි පරීක්ෂණ කිහිපයක් පළවෙනි ටෙස්ට් එකට තියෙන්නේ. මේ ටෙස්ට් එකට ඔබට විනාඩි 5ක කාලයක් ලැබෙනවා. ඉතින් විනාඩි 5න් එහා තප්පරයක් හෝ ගියොත් එහෙම ඔබ මේ පරීක්ෂණ අසමත් වෙනවා. ඒ නිසා හරි සැහැල්ලුවෙන්, හරි සංයමයෙන්, ඒ වගේම කාලය කළමනාකරණය කරගනිමින් ඉතා ඉක්මනින් මේ පරීක්ෂණයට මුහුණ දෙන්න වග බලා ගන්න. ඊළඟට මම කතා කරන්නම් ටෙස්ට් 2 ගැන. මේ පරීක්ෂණයේදී ඔබට සිද්ධ වෙනවා ට්‍රේ එකක් මත භාණ්ඩ කිහිපයක් තබාගෙන යම්කිසි පාත් එකක් ඔස්සේ ඇවිදගෙන යන්න. එතකොට මේ පාත් එක සිග්සැග් විදිහට සහ වංගු විදිහට, කර්ව් විදිහට සහ කෙලින් විවිධාකාරයෙන් හදලා තියෙනවා. මේක මාක් කරලා තියෙනවා ඔබ යන්න ඕන පාරවල් ටික. ඉතින් ඒ පාර ඔස්සේ තමාගේ ට්‍රේ එක මත තියෙන, බන්දේසිය මත තියෙන භාජන ටිකට හානියක් නොවි ඒක බැලන්ස් කරගෙන යන එක තමයි, ගිහිල්ලා නැවත එන එක තමයි මේ පරීක්ෂණයේදී සිදු කරන්නේ. ඉතින් මේ ට්‍රේ එක උඩ ගොඩක් වෙලාවට වතුර පුරවපු වීදුරු කෝප්පයක්, ඊට පස්සේ කොකා කෝලා පේපර් මග් එකක්, බඩි බීම බෝතලයක්, වයින් ග්ලාස් එකක්, ලොකු වතුර බෝතලයක්, මේ වගේ වතුර පුරවන ලද භාජන කිහිපයක් තමයි තියෙන්නේ. අපි හරි පරිස්සමෙන් බැලන්ස් කරගෙන මේ ට්‍රේ එක අරගෙන ගිහින් නැවත ආරම්භක ස්ථානයට පැමිණීම තමයි මේ පරීක්ෂණයේදී ඔවුන් බලාපොරොත්තු වෙන්නේ. දැන් මම ඔයගොල්ලන්ට කියන්නේ තුන්වෙනි ටෙස්ට් එක මොකක්ද කියලා. තුන්වෙනි ටෙස්ට් එකේදී ඒකත් හරිම ලේසි ටෙස්ට් එකක්. විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් පස්සක හදලා තියෙනවා, නිර්මාණය කරලා තියෙනවා කාඩ්බෝඩ් පෙට්ටි 7-8ක් පමණ එකතු කරලා, විවිධ ප්‍රමාණයක කාඩ්බෝඩ් පෙට්ටි කීපයක් එකතු කරලා කිසියම් හැඩයකට අනුව සකස් කරලා තියෙනවා. ඒ ප්‍රමාණයම කාඩ්බෝඩ් පෙට්ටි කිහිපයක් විවිධ ප්‍රමාණ වලින් ලබා දීලා තියෙනවා ඔබට. ඒ ලබා දීලා තියෙන කාඩ්බෝඩ් පෙට්ටි මාරු කරලා තියෙන්නේ. ඉතින් අපි කරන්න ඕනේ
විදේශ සේවා නියුක්ති කාර්යාංශ විසින් සකස් කරලා තියෙන විදිහටම ඒ ආකාරයටම අපිට ලබා දීලා තියෙන කාඩ්බෝඩ් පෙට්ටි පාවිච්චි කරලා ඒ හැඩය ඒ හැඩතලය සහ ඒ ස්වරූපය ඒ ආකාරයටම නැවත ප්‍රතිනිර්මාණය කරන එක. මේකටත් මට මතක හැටියට විනාඩියක් හෝ විනාඩි දෙකක් වගේ කාලයක් තමයි ඔබට ලැබෙන්නේ. කොහොම නමුත් මේ ගැන කලබල වෙන්න එපා. ඔබට එතනදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් විසින් මේ එකින් එකට ඔබට ලබා දෙන කාල සීමාවන් පිළිබඳව දැනුවත් කිරීමක් සිදු කරනු ලබනවා. මම ඊළඟට පැහැදිලි කරන්නම් ඔබට ටෙස්ට් 4ට ලබා දෙන අභියෝගය මොකක්ද කියලා. ඔබට ලැබෙනවා රවුම් මේසයක්. ඒ වගේම ඔබට පසකින් තියලා තියෙන පිළිවෙලට මොනිටර්ස් 3ක්, CPU 2ක්, වතුර බෝතල් පැක් එකක්, එතකොට පොඩි බෆල් දෙකක්, මොනවා හරි බරට දාලා තියෙන පෙට්ටි දෙකක් කියන මේ දේවල් ටික අර ඔබට ලබා දීලා තියෙන මේසෙ උඩ තියලා නැවත අර බිම තිබුණු පිළිවෙලටම මේ බරු ටික අඩු කරන එක ඇසුරුම් කරන එක තමයි තියෙන්නේ. ඔබ හොඳින් මතක තබා යුතු කාරණක් තමයි බිම තිබුණු පිළිවෙලටම ඒ බරු ටික ඒ ආකාරයටම නැවත ඔබ එතනින් තිබිය යුතුයි මේසෙ උඩින් තිබ්බට පස්සේ. මේකටත් විනාඩියක් හෝ විනාඩි දෙකකට අඩු කාලයක් ඔබට ලබා දෙන්නේ. ඒක මට හරියට මතක නැහැ. ඔබ දැනුවත් කරා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ සඳහා ඔබට කොපමණ කාලයක් ලබා දෙනවද කියලා මේ මොහොතේදී. අනිත් කාරණාව තමයි මේ මේසය සීමිත ඉඩ ප්‍රමාණයක් තියෙන මේසයක්. එතකොට ඒ සීමිත ඉඩ ප්‍රමාණය ඇතුළතදී ඔබ මේ සියලුම භාණ්ඩ ඇසුරුම් කළ යුතුයි. මම ඊළඟට ඔබට පැහැදිලි කරන්නම් ටෙස්ට් 5 පස්වෙනි පරීක්ෂණයේදී ඔබට ලැබෙන්නේ මොනවද කියලා. මේකෙදී ඇන ඒ වගේම ප්ලාස්ටික් භාණ්ඩ කිහිපයක් තියලා තියෙනවා. ඒ කියන්නේ ප්ලාස්ටික් බෝල, පිරමීඩ, ප්ලාස්ටික් ගණක වගේ පොඩි බඩු කිහිපයක් දීලා තියෙනවා. ඊට අමතරව paludu වෙච්ච වීදුරු සහ හොඳ වීදුරු, ඊට අමතරව ප්ලාස්ටික් බොක්ස්, ඒ කියන්නේ ලන්ච් බොක්ස් වගේ දේවල් ටිකක් දීලා තියෙනවා. මේවා වෙන් කරලා කවුන්ට් කරන එක තමයි මේ පරීක්ෂණයේදී සිද්ධ කරන්නේ. ඇත්තරම මේ පරීක්ෂණ 6න්ම වැඩියෙන්ම අසමත් වෙන්නේ මේ පරීක්ෂණය ඇතුළතදී. ගොඩක් වෙලාවෙදී මේවා වෙන් කිරීම සහ කවුන්ට් කිරීම ඒ වගේ වැඩ කිහිපයක් අඩු කාලයක් ඇතුළත සිදුවන නිසා මේ පරීක්ෂණය බොහෝ විට බොහෝ අයතුම්කරුවන් අසමත් වෙනවා. ඊටත් වඩා ඔවුන්ගේ ටෙන්ෂන් එක, එහෙම නැත්නම් බයවීම එක්ක සමහරලාට පොඩි අත්තරදීම් ඔවුන් අතින් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ඒ හේතුවෙන් ඔවුන් මේ පරීක්ෂණය අසමත් වෙනවා. උදාහරණයක් විදිහට අපි හිතමු කවුන්ට් කරලා 2 එකතු කරලා 4යි කියලා ලියාගන්න බැරි වුණු අවස්ථාවක් වෙනවා කියලා. එතකොට ඒ වගේ අවස්ථාවක් සමහරවිට ඔබ මේ පරීක්ෂණය අසමත් වෙන්න පුළුවන්. ඒ නිසා මේ මොහොතේදී කලබල වෙන්නේ නැතුව සංසුන්ව ඔබ මේ පරීක්ෂණයට ඉදිරිපත් වෙන්න කියන එක තමයි මට කියන්න තියෙන්නේ. මම ඊළඟට ඔබව පැහැදිලි කරන්නේ ටෙස්ට් 6ේදී ඔබට මුහුණ දෙන්න වෙන පරීක්ෂණ කුමක්ද කියන එක. මෙහිදී ඔබට ලබා දීලා තියෙනවා reuse, return ඒ වගේ භාජන කිහිපයක්. එතකොට ඊට අමතරව තව පසකින් ඔබට ලබා දීලා තියෙනවා භාණ්ඩ මික්ස් කරපු භාජන කිහිපයක්. එතකොට මේවා වර්ගීකරණය කරන එක තමයි ඔබට තියෙන්නේ. මේ සඳහා ඔබට නියමිත කාලයක් ලැබෙනවා. ඒවා නිසියාකාරව වර්ගීකරණය කරලා කවුන්ට් කරන්න ඕනේ. ටෙස්ට් 6ේදී ඔබට ලැබෙන්නේ මේ පරීක්ෂණය. ඉතින් මේ විදිහට තමයි ඊශ්‍රායල් රාජ්‍යයේ වාණිජ්‍ය හා සේවා අංශය සඳහා අයතුම් කරන ලද අපේක්ෂකයින්ට යෝගිතා පරීක්ෂණයේදී මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. ඉතින් මම පැහැදිලිව ඔබට පැහැදිලි කරා යෝගිතා පරීක්ෂණ කොටස් දෙකකට බෙදලා තියෙනවා. එකක් ශාරීරික යෝග්‍යතාවය උරගා බැලීම සඳහා, ඒ වගේම ඔබගේ කුසලතා සහ තාක්ෂණික දැනුම උරගා බැලීමට, එහෙම නැත්නම් නිශ්චය කිරීමට, නිගමනය කිරීමට සිදු කරන ලබන පරීක්ෂණය. ඉතින් ඔබ සියලු දෙනාටම මම සුබ පතනවා ඔබගේ සිහින, ඔබගේ බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉෂ්ට වෙන්න, ඒ ආකාරයෙන්ම ඉටු කරගන්න ලැබෙන්න කියලා. ඊශ්‍රායල් රාජ්‍යයේ ඔබ බලාපොරොත්තු වෙන විදිහටම ඔබගේ රැකියාව ලැබිලා ඔබගේ ජීවිතය
සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබට මේ වීඩියෝ එක යම් තාක් දුරකට ප්‍රයෝජනක් වුණා නම් මගේ channel එක subscribe කරලා share කරලා comment එකක් දාන්න කියලා බොහොම කාරුණිකව ඉල්ලා සිටිනවා. ස්තුතියි. ජය වේවා. බුත් සරණයි. දල්දා සමිති පිහිටයි. ජේසු පිහිටයි.